අපි දෙන්න මේ උදේම යන්න පිටත් වනේ ලස්සන ගමනක්. කොහෙද දන්නවද? අපි සීගිරිය බලන්න තමයි යන්න හදන්නේ. හුඟක් කාලයක් ඉඳන් යන්න හිතාගෙන හිටපු ලස්සන ගමනක් තමයි අපි දෙන්න මේ යන්න හදන්නේ. මම නම් මීට කලින් එකපාරක්වත් ගිහිල්ලා නැහැ. අයියා නම් එකපාරක් ගිහින් තියෙනවා. ඉතින් එයා මට මේ විස්තරත් මේ කියන ගමන් තමයි අපි දෙන්න මේ යන්නේ. ඉතින් ටිකක් දුර යනකොට අපි හිතුවේ නැති වෙලාවක තමයි අපිට මේ වැස්ස ආවනේ. ඉතින් අපි ටිකක් නතර කරලා මේ වැස්සේ රස කඩලෙකුත් කන ගමන් අපි පොඩ්ඩක් වැස්ස පායනකන් නතර වෙලා හිටියා. ඉතින් අපි වැස්ස පෑයුවට පස්සේ ආයෙත් යන්න පටන් ගත්තා. එතකොට අපිට මුලින්ම හම්බ වුණේ කණ්ඩලම වැව. මෙතන ගොඩාක් ලස්සනයි. ඒ වගේම අපි යන්න ඉන්න සීගිරියත් මෙතන පේනවා. ඉතින් දැනට වැස්සත් ටිකක් පායලා තියෙන නිසා අපි ටිකක් නතර වෙලා වැව දිහා බලාගෙන සීගිරිය දිහා බලාගෙන හිටියා. ඉතින් අපි දෙන්න දැන් මේ යන්නේ අපි නතර වෙන්න ඉන්න හොටෙල් එකට. යන අතරමඟ අපිට නිතර වැස්ස හම්බ වුණ නිසා අපි මුලින්ම හොටෙල් එකට ගිහින් සීගිරියට යන්න හිතුවා. ඉතින් අපි දෙන්න මේක කාලයක් ඉඳන් යන්න හිතාගෙන හිටපු ගමනක්නේ. ඒක නිසා අපි සීගිරියත් පේන ලස්සන හොටෙල් එකක් බුක් කරලා තමයි අපි යන්නේ. මේ තමයි අද අපි නතර වෙන්න ආපු කාශ්‍යප කින්ඩම් view හොටෙල් එක. ඇත්තටම මෙතන හරිම ලස්සනයි පිළිවෙලයි. ඉතින් ඒ වගේම තමයි මෙතන ලස්සනට සීගිරිය පේනවා. ඉතින් අද අපි දෙන නතර වෙන රූම් එක තමයි මේ. ඉතින් ඔයගොල්ලෝ සීගිරිය එනවා නම් මෙතෙන්ට ඇවිත් නතර වෙලා සීගිරිය බලන්න යන්න පුළුවන්. මම පහලින් ඔයගොල්ලන්වත් බලන්න ලොකේෂන් එක දාලා තියන්න. අදම අපි දෙන සීගිරිය බලන්නම් කියලා යන්න හිතාගෙන ආවට දුකෙන් උනත් අද අපිට ඒ ගමන නතර කරන්න වෙනවා. මොකද දන්නවද මෙහෙට පායන්නෙම නැති තරම් එක දිගටම වැස්ස. ඉතින් ඒක නිසා අපි දෙන්න හිතුවා අද රෑ ඉඳලා හෙට උදේම අපි දෙන්න යන්න පිටත් කියලා. දැන් වෙලාව පාන්දර 5යි. ඉතින් අපි මේ උදේම නැගිට්ටේ සීගිරිය දිහා බලාගෙනම ඉර පායනවා බලන්න. ඒත් අහස වලාකුලින් වැහිලා තිබ්බ නිසා අපිට ඒක හරියටම බලා ගන්න බැරි වුණා. අපි ඉතින් දැන් මේ ආසාවෙන් උදේම යන්න පිටත් වනේ සීගිරිය බලන්න.
ඉතින් අපි යන පාර අතරමඟින් අපිට උදේ කෑම කන්න පුළුවන් ලස්සන තැනක් හම්බ වුණා. ඉතින් අපි එතනින් නතර කරලා උදේ කෑම කන්න ආවා. ඒ වගේම තමයි සීගිරියට ගිහිල්ලා පහළට එනකොට ගොඩාක් වෙලා යනවා කියලා තමයි අයියා කිව්වේ. ඒක නිසා අපි මෙන්න මෙතනින් උදේ කෑම කාලම යන්න තමයි අපි දෙන්න මේ හදන්නේ. මේ පැත්ත හරිම ලස්සනයි. සීගිරියට යන තියෙන පාර හරිම ලස්සනයි ඇත්තටම. ඉතින් මම හිතුවා ඔයාලටත් ඒකෙන් ටිකක් පෙන්නන්නම් කියලා ගිහින් නැති අයටත් එක බලන්න. දැන් අපි මේ සීගිරියට යන පාරේ තමයි ඉන්නේ. අපි ඉස්සෙල්ලාම බයික් එක නතර කරන තැනින් බයික් එකත් නතර කරලා මුලින්ම ලස්සන තොප්පියක් ගන්න අපි කඩේකට ආවා. ඉතින් තොප්පියකුත් අරගෙන අපි දෙන්න මේ ආයෙත් යන්න හදන්නේ. දැන් ඔන්න අපි ගමන පටන් ගන්න යන්නේ. අපි දැන් තමා ගමන යන්න පටන් ගන්න. දැන් පටන් ගන්න හරි ඉන්නේ. තව ටිකකින් තියෙන එන්ට්‍රන්ස් එක බලමු. අපි දැන් මේ යන්නේ ටිකට් ගන්න තැනට. ටිකට් එකක් 120ක් වෙනවා. ඉතින් අපි දැන් ටිකට් එකකුත් අරගත්තා. අනිවාර්යෙන් ටිකට් එකක් ගන්නම ඕනේ. ටිකට් ගන්න තියෙන එක තැනකින් ටිකට් එක චෙක් කරන්න තවත් තැනකින්. පාකින් එක එහෙම පාස් කරලා ඇතුළට මේ යන්න තියෙන පාර හරිම ලස්සනයි. ඉතින් ටික දුරක් යනකොට විලක් එහෙමත් අපිට බලන්න හම්බ වෙනවා. ටිකට් දෙක නම් ගත්තා උදේම යන්න කියලා. දැන් වැස්ස නිසා යන්න විදියක් නැහැ. ටික දවල් වෙනවා. දැන් බලමු. වැස්ස නිසා ටිකක් නතර වෙන්න තමයි හදන්නේ. ඉතින් උදේම යන පිටත් වුණාට මොකද උදේම දැන් වල වැස්ස පටන් අරගත්තා. තාම නම් ටිකයි තියෙන්නේ. ඒ වුණාට වැස්ස සැර වෙන පාටක් තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්න දැන් මේ යන්නේ ටිකට් දෙක චෙක් කරලා ඇතුළෙන් ප්‍රධාන ගේට්ටුව ළඟට.
අපිට මේ යන අතරමඟ වැස්ස අහුනේ නැතුවමත් නෙමෙයි. ඒ වගේම තමයි මේ සීගිරියට යන ගමන තවත් ලස්සන වුණා අපිට වැස්ස නිසා. මේ අවට පරිසරය පුදුම තරම් ලස්සනක්. නෙළුම් කොළ වලට වැටලා තියෙන පිනිබින්දු, ඒ වගේම තමයි මේ නෙළුම් මල් වලින් මේ නෙළුම් විල පිරීලා තියෙන්නේ. කොළපාට පරිසරය ඒ හිතවලට ගේන්නේ පුදුමාකාර සැනසීමක්. උඩට යන්න නම් දැන් වැස්ස හුඟක් දුරට අඩු වෙලා තමයි තියෙන්නේ. ඉතින් අවුව සැරක් දැන් නම් හොඳටම වැඩි. ඒ වගේම තමයි දැන් උලඟ ගොඩක් සැරයි උඩට යන්නේ. දැන් අපි ඉන්නේ සිංහපාදේ ගාව. ඇත්තටම මෙතනින් තමයි සීගිරි ලස්සනම හරිය පටන් ගන්නෙ. ඒ වගේම තමයි හොඳම අත්දැකීම ගන්නත් පුළුවන් වෙන්නේ. වැස්සට පස්සේ මේ පඩපෙළුත් හොඳටම තෙමිරන්නේ තියෙන්නේ. ඒක නිසා අපිට බය හිතෙනවා ඉස්සලා වැටේ කියලා. අපි මේ යන පැත්තෙන් නම් හොළඟ ටිකක් අඩුයි. මොකද ඉස්සරහ පැත්තේ තමයි ගොඩාක් හුළඟ සැර තියෙන්නේ. ඉතින් උඩට නැංගන් පස්සේ හිතනවා අපි මෙච්චර දුරක් ආවද කියලා. ඔන්න දැන් අපි ගල උඩටම නැගලා තමයි ඉන්නේ. ඇත්තටම ගල උඩටම ඇවිල්ලා පල්ලෙහා බලනකොට හරිම ලස්සනයි. පඩි 200ක් විතර නැගලා ඇවිල්ලා අපි දැනට දැන් හුඟක් මහන්සි. ඉතින් අපි දැන් චොට්ටක් ඉඳගෙන ඉන්නකොට අපිට කවුද බලන්නක හම්බ වුනේ? මෙන්න මෙයාලා තමයි අපිට හම්බ වුනේ. ගල උඩට සෑහෙන හුළඟ සැරයි. ඉතින් අපි දෙන්න චුට්ටක් හුළඟ වැඩි පල්ලෙහා බලාගෙන හිටියා හරි ආසාවෙන්. ඒ වගේම තමයි කවුරුත් ලේසියෙන් යන්නක තැන් වලට පවා අයියා ගියා. මම නම් ගියේ නෑ. එයා මටත් බලන්න වීඩියෝ කරගෙන ඇවිත් පෙන්නනවා. ඉතින් හරිම ලස්සනයි ඒ වගේ තැන්. ඒ වගේම තමයි එතනට යන්නේ. ඉතින් හරි භයානකයි. පරිස්සමෙන් තමයි යන්න ඕනේ. පැය දෙකක් විතර මේ උඩ ඇවිදලා අපි දෙන හරිය ආසාවෙන් තමයි පල්ලෙහාට ආවේ. දැන් මේ යන්නේ කුරුටු ගීත බිතුසිතුවම් එහෙම තියෙන පැත්තට. ඉතින් අපිට මේ පැත්තේ නා වීඩියෝ කරන්න දෙන්නේ නැති හින්දා වීඩියෝ නම් ගන්න බැරි වුණා. මම මේ වගේ ලස්සන තැන්වල ඇවිදින්න යන්නේ මගේ ආදරණීය හස්බන්ඩ් හින්දා. මොකද දන්නවද? එයා තමයි මාව මේ වගේ ලස්සන තැන්වල එක්කගෙන යන්නේ. තවටත් මම එයාගේ නෝනා නම් තවටත් මට ඒ වගේ තැන් බලන්න යන්න බැරි වෙන්න තිබ්බා. මොකද මම ගොඩාක් හිර වෙලා වගේනේ ගෙදර හිටියේ. සාමාන්‍යයෙන් ගෑන් ළමයි හැමෝම එහෙම තමයි. ගොඩක් අය ගෙදර ඉන්න කාලේ නිදහස ටිකක් අඩුයිනේ. හැමෝම හිර වෙලා වගේ ඉන්නේ. ඉතින් හරිම කෙනා ජීවිතේට ආවනම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා මට හරිම කෙනා හම්බ වෙලා ඉන්නවා කියලා. දැන් අපි ආයෙත් පහලට යන්න පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ මං නොගිය ලස්සන තැන්වල අයියනේ මාව එක්කන් යන්නේ. ඉතින් ඔයාට ගොඩාක් ස්තුතියි මාව මේ වගේ තැන්වල එක්ක කරගෙන යනවට.
ඉතින් මම මේ වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වනේ මම මේ යන පළවෙනි පාර කියලා. ආයෙනම් මීට කලින් එකපාරක් ගිහින් තියෙනවා. ඉතින් එයා හැමදාම කරන්නේ මම ගිහින් නැති ලස්සන තැන්වල එයා මාව එක්කන් යන එක. ඉතින් මං එයාට ඒ හින්දා ගොඩක් ආදරෙයි. මොකද මට හම්බෙලා ඉන්නේ හරි ආදරණීය හස්බන්ඩ් කෙනෙක්. සීගිරිය බලලා එන අයට මතක් වෙන්න ගන්න දේවල් පල්ලෙහා කඩවල තියෙනවා. ඉතින් අයියත් මට ඒ වගේ තැනකින් මතක් වෙන්න කියලා එකක් අරගෙන දුන්නා. ඒ තමයි මෙන්න මේක. ඒක හරි ලස්සනයි. ඉතින් මට ඒක අරන් දුන්නා මතක් වෙන්න කියලා තියාගන්න. සීගිරිය නැගලා පල්ලෙහාට එන අය හැමෝටම මම නම් හිතන්නේ ගොඩක් බඩගිනි වෙලා තමයි එනවා. අපි දෙන්නටත් ඒ වගේම ගොඩක් බඩගිනි වෙලා තමයි මේ ඉන්නේ. දැන් අපි දෙන්න ලෑස්ති පල්ලෙහා තියෙන රෙස්ටෝරන්ට් එකෙන් කෑම කන්න යන්න. ඔන්න ඉතින් අපි දෙන්න එක එක තැන්වල ඇවිදලා අපිට නොදැනීම ගොඩක් හවස් වුණා. දැන් හවස 6ට විතර ඇති. ඉතින් අපි දෙන්න මේ හොටෙල් එකට යන්න කලින් රෑ කෑම එළියෙන් අරගෙන යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි දෙන්න මේ ආවේ පීසා හට් එකට. එහෙනම් මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.